ඔන්න අද අපි යන්න හදන්නේ යාල ජාතික වනෝද්‍යානය නරඹන්න. මේ අපි දැන් මේ ඔයාලට වෙනදී මේ අපි අර මත්තල එක්සිට් එකේ ඉඳලා එතනින් වයිබ් එකෙන් එක්සිට් වෙලා මේක දිගේ මේ පාර දිගේ කිලෝමීටර් 10ක් විතර ආවා. 10ක් විතර ඇවිල්ලා ඊට පස්සේ අපිට තියෙන මෙතන ඔයාලට කන්න පුළුවන් මෙතන. මේ ඇවිල්ලා අපි දැන් මෙතන නවත්තගෙන කාලා ආයි යනවා. අපි දැන් එන්ට්‍රන්ස් එකට යනවා. අපි දැන් ළඟ ඉන්නේ. තව කිලෝමීටර් 10ක් විතර යන්න ඕන. අපි ඔන්න අපි දැන් එන්ට්‍රන්ස් එකට ඇවිල්ලා තියෙන්නේ. මේක රුහුණු යාල ජාතික වනෝද්‍යානය කියලා තියෙනවා මෙතන ඔයාලට වෙනදී. මෙතනින් ඔයාලට උලන් ටිකට් ගන්න අපි අතට ගිහින් කවුන්ටර් දෙකක් තියෙනවා. අපි දැන් ටිකට් එක ගත්තා. ටිකට් එක අරගෙන දැන් අපි යන්න ඕනේ. දැන් වෙලාව 11යි කාලයි. මේ මෙතන එන්ට්‍රන්ස් එකේ ඉඳලා මේ ඕල් බූතා බංගලෝව එකට තියෙන කිලෝමීටර් 11ක විතර දුරක්. මේ අපි දැන් යන ගමන් ඉන්නේ. ඔන්න අපි දැන් ආවා ඕල් බූතාව බංගලෝව එකට. මෙතන තියෙනවා වාඩි වෙලා ඉන්න තැන නිදහසේ පොඩක් view එක බලලා වාඩි වෙලා ඉන්න පුළුවන්. මෙතන පොඩි ලැවන්ඩර් එකක් අයත් තියෙනවා ඕපන්. මේ පැත්ත මෙතන පොඩි පොකුණක් වගේ තියෙනවා. මෙතන බීච් එක තියෙනවා. අපි එතනටත් යමු. මේ මෙතන වාහනේ තියෙනවා. එන්න මාර හංසි දෙයින්දලා ඇවිල්ලා. මෙතන මේ ඩයිනින් ටේබල් එක තියෙනවා. මේ මෙතනින් වම් පැත්ත වල ඊට පස්සේ අපිට තියෙනවා මෙතන ඇඳවල් 4ක් පේනවා. ඊට පස්සේ ඊට එහා පැත්තේ ඇඳවල් 4ක් තියෙනවා. ඊට පස්සේ මෙතන ඉස්සරහා වම් පැත්තේ ඉස්සරහින් බැලුවට පස්සේ අපිට මෙතන ටේබල් එකක් තියෙනවා. නෙට් තියෙනවා දාගන්න පුළුවන්. දකුණු පැත්තේ මේ ඇඳවල් දෙකක් තියෙනවා. ඔය ඊට පස්සේ දකුණු පැත්තේ ඉස්සරහා තව දෙවෙනි කාමරේ තියෙනවා මෙතන. ඒක නම් ඇඳක් නැහැ. එතන ජනේලයක් තියෙනවා. මේකේ ෆෑන් එකක් තියෙනවා. ෆෑන් එක වැඩ කරන්නේ නැහැ මං හිතන්නේ. ඔය ලයිට් වැඩ කරනවා ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මේක තුන්වෙනි කාමරේ. මේකට ඇටච් බාත්රූම් එකක් තියෙනවා. එතකොට ඇඳක් තියෙනවා. දොරක් තියෙනවා මෙතන ඉස්සරහා තන ලෑන්ඩ් එකත් එක්ක මෙතන ටේබල් එකත් එක්ක තියෙන දොර. මෙතන ඩයිනින් ටේබල් එක. ඊට පස්සේ අපි දැන් යන් පළවෙනි කාමරේට ගිහිල්ලා බලමු. මේක ඔයාලා ඉස්සරහින් ආවම පේනවා මේ කාමරේ. මෙතන පොඩි ඇඳක් තියෙනවා. ඊට පස්සේ ෆෑන් එහෙම නැහැ. ෆෑන් එහෙම ගලවලා තියෙන. මෙතන පොඩි ටේබල් එකක් තියෙනවා. පොඩි ස්පේස් එකක් තියෙනවා. ටිකක් ලොකුයි කාමරේ. ඇටච් බාත්රූම් එකක් තියෙනවා මේකටම. එනවා. ක්ලීන් එකට තියෙනවා. ඔන්න ගලේ ඉඳන් බැලුවම බීච් එක පේන විදිය. වා. මෙතන නම් මාරයි. මේවලට වෙනදී මෙතන බැලුවට පස්සේ බංගලෝ එක තියෙනවා. ඈත පේනවා. මේ දැන් මෙතන තමයි අපේ බංගලෝ එක තියෙන්නේ. මේ තියෙන්නේ ඕල් බූතාව. දැන් අපි අදින්නේ ඕල් බූතාවේ. දැන් මෙතන මේ එහා පැත්තේ තියෙනවා මේ තියෙන්නේ නිව් බූතාව. ඔන්න මේ තියෙන්නේ නිව් බූතාව. මෙතන මේ මීටර් 100ක්වත් නෑ මං හිතන්නේ. මීටර් 50ක් 70ක් වගේ තියෙන්නේ.
දැන් දවල් කෑම අරගෙන මෙතන මේ වැව දිහා පොඩ්ඩක් බලාගෙන හිටියා. වැව දිහා ඉන්නකොට මේ අපිට කිඹුළු දෙන්නෙක් හම්බුණා. මේ එක එක එහාම ඉන්නවා. ඒකේ පොඩ වීඩියෝ එකක් ගන්න අමාරුයි. මේ කිඹුලා ඉක්මනට ගියා. ඒක නිසා අපිට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේ ඌ ඉක්මනට යනවා කිඹුල්ලෝ මේ. අපි දැන් ආයි ගලට නගිනවා මෙතන view එක බලන්න දැන් අවසර. දැන් අපි ආයි යන්න ඕනේ. අද ඉතින් මේ අපි හවස් සෆාරි දැන් අපි හවස් සෆාරි ගිහිල්ලා ආවා. ගියාට පස්සේ අපි දැක්ක කොටි දෙන්නෙක් දැක්කා. ඊට පස්සේ තව මීහරක් ටිකක් හිටියා. කිඹුල්ලොත් හිටියා. කොටි දෙන්නෙක් හිටියා. දැන් අපි එන ගමන් මේ 5:00 විතර මේ ඔන්න අපි රෑ කෑම කාලා මේ අපි පොඩක් view එක බැලුවා නම් රෑ පොඩක් පොදක් වගේ ගහනවා. ඒකයි අපි පොඩක් බැලුවේ. පොදක් ගහනවා. මේ තරුණම් පේන්නේ නැහැ අද. ටිකක් බලාකුළු වැඩි. ආව ගොඩාක් ඉන්නවා. අපි මම පෙන්නන්නම්. මේ මෙතන එහෙම අර ඈත ඉන්නවා. මේ කිඹුලෙක් ඉන්නවා. අතන කිඹුලු දෙන්නෙක් විතර ඉන්නවා. මෙතන ඉන්නවා. ඔන්න ඉතින් දැන් අපි නිදා ගන්න තමයි දැන්නේ. ඔයාලා හැමෝටම good night. good morning. ඉතින් මේ අපි උදේ සෆාරි දැන් ගිහිල්ලා ආවා. මේ අපි උදේම ගියා. උදේ හරියටම 6ට ගියා. මේ කොහමද ජීප් මොනවත් ඇවිල්ලා තිබ්බේ නැහැ. බංගලෝ ටිකේ ජීප් ටික විතරයි ඇවිල්ලා තිබ්බේ. අපි අලිය දැක්කා. ඊට පස්සේ තව කිඹුල්ලෝ ටිකක් හිටියා මොෙක් අල්ලගෙන. ඒ ටිකක් දැක්කා. කොටිය නම් උදේ හිටියේ නැහැ. කොටිය වන්න අපි වටයක් ගිහිල්ලා ආවා. ඊයේ දෙක උදේ ඉන්න විතරයි අපි දැන් හවස යනකොට බලමු අපිට හම්බෙන්න chance එකක් තියෙනවා. එන්ට්‍රන්ස් එක පැත්තේ ඉඳලා තියෙනවා මේ කොටි දෙන්නේ.